යාළුවනේ ඉතින් අද අපි ආවා නිවාසපුර ජොගින් පාක් එකට. ඉතින් මේ කිරලෙක් එනවා. මේ වෙලාවේදී ඔයගලන්ට පේන්න යන නිවාසපුර තියෙන වැව කොච්චර ලස්සනද කියලා පේනවා. මහවැලි ගඟ. මේ ඉන්නේ නෙතුම්. මේ නෙතියේ නරින් අපේ ටීචර්. ඔයාලා දුක හිතේ එකවවක් නෙමෙයි අපි තව වැවක් පෙන්නනවා. ඒකින්ද ඔයාලා හොඳට දුක නැතුව බලන් ඉන්න. ඕගොල්ලෝ අපේ YouTube channel එකට කමෙන්ට් කරලා නැහැ. ඉතින් ඕගොල්ලෝ කමෙන්ට් කරන්න. එකකට නම් කමෙන්ට්ස් දෙකක් තිබ්බේ. උනාට ඒක මදි. තව කමෙන්ට්ස් කරන්න. ඔගෙන් සබ්ස්ක්‍රයිබර්ස්ලා 10ක් ඉන්නවා. අපි කොහොම හරි 1000 පන්නනවා. ඉතින් ඔයගොල්ලන්ගේ ආදරණීය සබ්ස්ක්‍රයිබ් එකෙන් ජීවත් වෙනවා. අපි මෙහෙම කරමු. දැන් අපි චුට්ටක් නිහඬව ඉන්නවා. ඔයාලට මහන්සි නම් බලාගෙන ඉඳලා ඔයාලා ලයික් බටන් එකයි කරන්න. ලයික් එකයි සබ්ස්ක්‍රයිබ් බටන් එකයි ඔබන්න. Hi my dear friends. මහවැලි ගඟට ගෙලින්ම සෙට් වෙන්නේ. බොරුවනේ මහවැලි ගඟ නෙමෙයි මේ නිකන් නෑ. මේ දොඩම් වල ඔයාලා කැමති නම් මේකටත් එන්න. ඔව් මේකට ආවම ඔයගොල්ලන්ට පුළුවන් ලොකු විනෝදයක් ගන්න පුළුවන්. ඉතින් අපි තව තැන් වලට යනවා. දැන් මේ ජොගින් කරන ගමන් තමයි ඉන්නේ. අර කිරල්ලු ඉන්නේ. ඉතින් අද අපි පොඩ්ඩක් ඉඳ ගන්න යනවා. මං යනවා. නෙතු මෙන්න ඉඳ ගන්න. අපි දැන් පොඩ්ඩක් ඉඳ ගන්න කියලා යනවා. අපි පොඩ්ඩක් ඉඳ ගන්න යනවා. එන්නේ ඉතින් අපි චුට්ටක් දුවනවා ඉඳ ගන්න බෑ. ඉතින් අපි දැන් ඉඳ ගන්න යනවා. අපි වැව ළඟම ඉඳ ගන්න යනවා. එන්න. කම්. ඉතින් අපි වැව ළඟම ඉඳ ගන්නවා. ඔන්න මම පීනම් යන්නේ. මේක පීනුවත් නම් ඉතින් මැරිලා ගමනවද නේ. ඔයගොල්ලන්ට පුළුවන් මෙතෙන්ට එන්න. ඔයගොල්ලෝ ගම්පහ ප්‍රදේශයේ නැත්තම් ඒකලට ළඟ ප්‍රදේශයක ඉන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතෙන්ට මෙතෙන්ට එන්න. ඉතින් ඔයගොල්ලෝ එන්න පුළුවන්. අපි දැන් පොඩි කෑමක් කනවා. බීම එක ගෙලින්ම ගගේ ඔඩ. ඒක තමයි ලෝකේ රසන කෑම චොක්ලට් පව්. ඉතින් අපි තව තැන් වලට යනවා. ඉතින් ඔයගොල්ලෝ රැඩිලා ඉන්න. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කමෙන්ට් එකකුත් දාන්න. කමෙන්ට් නැතුව අපි හරිම අන්තස්සන. නේලෙනවා. අපි යන් අවසන් කරමු. යාළුවනේ අපි දැන් සෙල්ලම් පාක් එකට යන්න කලින් දැන් අපි දැන් ගගක් බලලා සෙල්ලම් පාක් එකට යනවා. ඉතින් අපි රෙස්ටුරන්ට් එකකට ඇවිල්ලා මේ මෙයාට පිස්සුවනේ මුලින්ම කරන්නේ මේ ගග බලන්න. ඔය ගග බලනවා. ඊට පස්සේ ගග බලලා අපි යනවා සෙල්ලම් පාක් එකට. අපි සෙල්ලම් පාක් එකෙන් අපි යනවා හෝම් වලට. රෙස්ටුරන්ට් එකේ අපි බිත්තර රොටි කෑවා. ඊළඟට අපි මේ අයිස් කොෆි ටික බිව්වා. අයිස් කොෆි බිව්වා. මට හොද නෑ. මට සනීප නැති හින්දා. රෙස්ටුරන්ට් එකට ගියාට පස්සේ අපි ආව ගගක් බලන්න. ඉතින් මේ තියෙන්නේ මනරම් සුන්දර ගග. මේක දැක්කහම හිතක් පිරෙනවා, බඩක් පිරෙනවා. ඉතින් ඔයගොල්ලන්ට අපි මේ වෙලාවේදී ඉබ්බෙක් දැක්කා. ඔයාලට පෙන්වන්න දෙයක් නැහැ නේ. ඌ ඉතින් ගියා. ඉතින් මම ඉල්ලන්නේ ආයෙමත් අපේ YouTube channel එකට කමෙන්ට් කරන්න, subscribe කරන්න, share කරන්න. ඔන්න දැම්මා. අර තියෙන්නේ අර ඉන්නේ ඉබ්බා. ඔන්න මන් දානවා. ඔයගොල්ලන්ට පේන්නේ නැති ඇති. ඉතින් මෙන්න බලන්න ඉන්න කොණ්ඩක් තියෙනවා. ඉතින් ඔය බලන්න ලස්සන ගග. මෙයාට නම් කොහොමත් ඒ දණ්ඩ යන්න බෑ. මෙයා පන්තිට වැඩිනේ. මේ සිරපාට ටික දැන් මං කරකවන්න යන්නේ. අපි දෙරක් ලාක් දිජහයි කරවන්න බා. අර දිජහයි කරකවන්න. අයියෝ ටහයි කරකවන්න හැබැයි. ගෙදර කෙනෙකුට ග්‍රීස් බෝතලයක් අරන් එන්න. මේක. ඔව් පුච්චි. හාද පොඩි. බයි පුතා.
අපි ඉතින් අද ඇත්තටම පික්නික් එකක් ගියේ ගෙවල් ළඟ තියෙන ලස්සන තැනකට. අපේ YouTube channel එකේ link එක දානවා. ඔයාලා ඒක subscribe කරලා share කරලා අපිට පොඩි support එකක් දෙන්න. මම දැනට online class කරන පොඩි ළමයින්ට smart board එකක් ගන්න එක තමයි අපේ පළවෙනි ප්‍රාර්ථනාව.